ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අද දවසේ ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් රට වෙනුවෙන් සංවිධානය කරන ඉතාමත්ම විශේෂ වැඩසටහන සමාරම්භ කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. මානව හිමිකම් නිලධාරීන් දහසක් සමාජගත කිරීමේ පළමු පියවර අද මේ ආකාරයෙන් ආරම්භ වනවා. ඉන් අනතුරුව මේ මානව හිමිකම් නිලධාරීන් රටේ ජාතියේ අප සැමගේ මානව හිමිකම් සුරක්ෂා කිරීම වෙනුවෙන් කැපවනු ඇතැයි අපි විශ්වාස කරනවා. එනිසාම මේ මොහොත අතිශය වැදගත් මොහොතට සැපැමිණි ඔබ සියලුම දෙනා ඉතාමත්ම සම්භාවනීයයි. එනිසාම ඔබ සියලුම දෙනා අපි ආදරෙන් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පසුගිය දිනක අප ඔබ වෙනුවෙන් ඉතාමත් ඵලදායී වන වැඩසටහනක් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වුණා. අප මානව හිමිකම් සුරකීම පිළිබඳව මෙතුවක් කාලයක් සමාජයේ තිබුණු කතිකාවත වෙනස් කරලා ප්‍රායෝගික තලයට සමාජයට වැඩදායී ලෙස මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නයි අප සංවිධානයේ විධායක අධ්‍යක්ෂක සුභාෂ් සත්‍යජිත් මැතිතුමන් තීරණය කළා තියෙන්නේ. එතුමා මඟ පෙන්වන්නේ. අදත් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය පරිසර සමුළුවේ මානව හිමිකම් නිලධාරීන්ගේ සැසිය සඳහා හෙට දිනේදී සම්බන්ධ වෙන නිසා අදත් මෙම අවස්ථාවට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ. බාරදූර කාර්යයක් මට පැවරුණා. අපේ අධ්‍යක්ෂිකාතුමියත් ඒ වගේම මේ ස්ථානයේ ඉඳගෙන ඔබට නිසි මඟ පෙන්වන්න, නිසි කාර්ය ඉෂ්ට කරන්න පෙළගස්සලා තියෙනවා. ලංකාව පුරා විසිරලා තියෙන
සංවිධාන සහ විහාරස්ථාන ඒ වගේම සංවිධාන ප්‍රජාමූල සංවිධාන ඇතුළු සියලු සංවිධාන 57කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මෙම කාර්ය කරගෙන යන්න විපක්ෂ නායකතුමනි එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පිරිසත් එක්ක යහපත් වූ සාරධර්ම ගුණධර්ම වලින් පිරි මිනිසාට සේවය කරන යහපත් පසුබිමක් නිර්මාණය කරන්න සංවිධානයක් විදියට ජාලගත වෙලා ඒ නිවැරදි මඟ පෙන්වීම කරන්න සහ ඒ නීති උපදේශ සහ සියලු කටයුතු සිදු කරන්න. ඉතින් අද දිනේදී අපේ විපක්ෂ නායකතුමන් ඇතුළු මහා නායක මහාපිම්බාණන් වහන්සේ වරප්‍රමුඛ සංඝරත්නයත් ඔබ සියලු දෙනාත් මේ ස්ථානයට සහසම්බන්ධ වෙලා අපිට ලොකු ගෞරවයක් ලොකු ශක්තියක් ඇති කරා. ගෞරවනීය මහා සංඝරත්නය පාදාභිදානවදව මම පිළිගන්නා අතර ඒ වගේම ගරු විපක්ෂ නායකතුමන් රත්යමත් කාර්ය බහුල මොහොතක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එතුමා ඇතුළු සමගි ජන බලවේග නියෝජනය කරමින් මේ සම්බන්ධ වුණු සියලුම දෙනාත් මම ඉතාමත් සංවිධානය වෙනුවෙන් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම මෞලවිතුමන්, ඒ වගේම පියතුමන්ලා ඇතුළු සියලු දෙනාමත් ඔබ සියලු දෙනාමත් මම ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එහෙනම් වැඩි වෙලා කතා කරන්නට අපිට අවශ්‍ය නැහැ. අපි පෙර දිනයකටත් මේ මාස 2 වෙනිදා ඔබට පුහුණුවක් ලබා දුන්න නොමිලේ. ඒ පුහුණුවෙන් පස්සේ ලංකාව පුරා විසිරලා සිටින ඔබ සියලු දෙනා එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙන්නේ සමාජයට මෙහෙවරක් කරන්න. මේක අද මම එදත් කිව්වා ඔබ මෙතනට සම්බන්ධ වුණාට පස්සේ මේ කියන ලෝගුව එහෙම නැත්නම් මේ කියන ලාංඡනය යටතේ ඔබ සියලු දෙනා එක පවුලක් වගේ එකට වැඩ කළ යුතුයි. ඒක තමයි ශක්තිය, ඒක තමයි අපිට සමාජයේ ලැබෙන ප්‍රශංසාව ගැටලුවක් ඇති නොවෙන්න ඉස්සරහට යන්න. මම බලාපොරොත්තු වෙනවා අපේ විධායක අධ්‍යක්ෂකතුමන් බලාපොරොත්තු වෙනවා මේ කියන කාර්ය අපේ නීති උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම මේ සම්භාවනීය අවස්ථාවට සහභාගී වෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති උපදේශකතුමන් තව සුවල්ප මොහොතකින් එතුමාත් මාත් එක්ක සඳහන් කරා අපි මේ කරන කාර්ය විනිවිදභාවයෙන් ලස්සනට අපි මේක සංවිධානය කරගමු කියලා. එතුමාලා යෝජනා කරපු ආකාරයට පාඨමාලාවක් පවා ඔබ වෙනුවෙන් පවත්වලා ඒ කටයුතු කරන්න අපි පෙළ ගැහෙනවා සහ මඟ සාධනවා කියන එක මම ඉතාමත් ඕනෑකමින් උත්තම අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔබ එකතු වෙලා ඉන්නේ යමක් කරන්න, ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඉන්නේ අද තිබෙන සමාජ තත්ත්වයෙන් වෙනස් වෙලා ලස්සන මාවතක් නිර්මාණය කරන්න එකතු වෙලා ඉන්නේ. ඒකට අපේ විධායක අධ්‍යක්ෂකතුමිය ධම්මිකා මැතිණිය ඇතුළු අපි සියලු දෙනාත් මේ කාර්යයේ පෙර මග ගන්නවා. එහෙනම් ඔබට තියෙන්නේ මේ කාර්යයට අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කරලා දෙනවා මේ මාර්ගයේ යන්න. කවුන්සිල් එකක් පිහිටවලා ඒ කවුන්සිල් එක තුළ ආර්ථික සමාජ ආගමික ඒ විෂයන් පතයන් වලට වෙන් කළා ලංකාව පුරා අපි සේවය කරන්නයි ඔබ අප සියලු දෙනා පෙළ ගැසී ඉන්නේ. එහෙනම් ඒ කාර්යයට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමින් අද දිනේදී සැපමෙනීම සම්බන්ධව ස්තුතියත් මේ අවස්ථාවේදීත් මම ප්‍රකාශ කරමින් මම පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීමේ අවස්ථාව මෙතකින් නවත්තන. මොකද හේතුව ඔබටයි වේදිකාව අද නිර්මාණය කරලා තියෙන්නේ අපිට නෙමෙයි. ඒ නිසා එහෙනම් අපි එකට ශක්තිමත්ව එක ගමනක් යන්න ශ්‍රී ලංකා දීපේ මිනිසාට මිනිසා සේවය කරන පසුබිමක් සංවිධානයක් ගොඩනගමු කියන ආයාචනය ඔබට කරමින් මම නිහඬනවා. බොහොමත්ම ස්තුතියි. දියුණු සමාජයක ගුණාංගය වන්නේ පරිණත දියුණු සැවොම පිළිගත් ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වෙන සමාජ ආර්ථික රාජ්‍ය පාලන රටාවක්. ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ උත්තරීතර නීතිය
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිය මානව අයිතිය ඉතාමත්ම ශක්තිමත් ලෙස සඳහන් වී තිබෙන. මූලික අයිතිවාසිකම් ෆන්ඩමෙන්ටල් රයිට්ස් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන්නේ entrenched clause එකක් හැටියට. ලෙහෙසියෙන් වෙනස් කරන්නට බැරි කොටසක් හැටියට. ඒ වෙනස් කරන්නට නම් 3/2 පාර්ලිමේන්තු විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ක්‍රමවේදය උත්තරීතර නීතිය හරහා ස්ථාපනය වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ස්ථාපනය වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මේ මොහොත වන විට සඳහන් වෙලා තිබෙන්නේ එක දෘෂ්ටි කෝණයකින් බලන මූලික අයිතිවාසිකම් පිළිබඳවයි. අපි බැලුවොත් ජාත්‍යන්තර ඉතිහාසයේ විශේෂයෙන්ම දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා. ප්‍රධානතම අරමුණ වුණේ නැවතත් වරක් ලෝක යුද්ධ හරහා මහා ව්‍යසනකාරී තත්ත්වයන් නිර්මාණය නොවී ලෝක සාමය ස්ථාපනය කරන ජාත්‍යන්තර ක්‍රමවේදයකට ලොව සකස් වීමයි. ඒ තුළ 40 දශකයේ අගභාගයේ International Covenant on Civic and Political Rights සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රචලිත වුණා. එහිදී මානව අයිතිවාසිකම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන අර්ථකථනයකට නිර්වචනයකට මුල් වුණා. 50 දශකයේ 60 දශකයේ අධිරාජ්‍යවාදී පාලනයට යටත් වුණු රටවල් ක්‍රමක්‍රමයෙන් නිදහස් වී සිටින තත්ත්වයක් තුළ තමන්ගේ ස්වෛරීත්වය බහුමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස ස්ථාපනය කරනකොට 50 ගණන් වල 60 ගණන් වල ඒ නිර්මාණය වුණු අලුත් රටවල් නේෂන් ස්ටේට්ස් කියලා කියනවා. ඒ අය ප්‍රචලිත කරා මානව අයිතිවාසිකම් කියන මාතෘකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට පමණක් සීමා වෙන්නට බෑ. ඊට වැඩිය පුළුල් නිර්වචනයක් තිබිය යුතුයි. එය සමාජ ආර්ථික සංස්කෘතික ආගමික සහ අනිකුත් අයිතිවාසිකමුත් එකතු කරන පුළුල් නිර්වචනයක් විය යුතුයි කියන කාරණා. ඇත්ත වශයෙන්ම මම පෞද්ගලිකව පිළිගන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳව මේ පුළුල් නිර්වචනය. ඒකට කියනවා broad definition කියලා. සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, ඒ වගේම ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික යන අයිතිවාසිකම්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විශේෂයෙන්ම පුළුල් වන්නට ඕන. විශේෂයෙන්ම ජන සමාජයේ අවදානම් සහිත ප්‍රජාව කාන්තාවන් කාන්තා පරපුර දරු පරපුර ආබාධිත ජන ප්‍රජාව මේ වගේ අවදානමට ලක්වුණු ජන කොට්ටාසවලට තරුණ පරපුර විශේෂිත වූ
සඳහන් කිරීමක් සහිත මානව අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නිර්මාණය වෙන්නට ඕන. අපි හැමෝම විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම පිළිබඳව. නීති හා සාමය පිළිපැදීම. ඒ වගේම නිදහස. ඒ වගේම වෙනස් නොකොට සැලකීම, හැමෝටම එක හා සමානව සැලකීම. හැමෝගෙම ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට ක්‍රියාත්මක වීම. මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ අපේ රට තුල තිබෙන හර පද්ධතීන් හරහා. ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපේ රටේ සියලුම දෙනාගේ රාජ්‍ය නොවන සිවිල් ඒ පුරවැසි පරපුරේ ලක්ෂ 220ම වගකීම වන්නට ඕන. ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්නට ඕන. right to life. ඒ වගේම කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කරන්නට ඕන. There should not be any arbitrary arrests. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි සහමුලින්ම වෙනස් කරන්නට ඕන. වෙනස් කරලා රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී උසස් ප්‍රමිතීන් වලට අනුකූල වූ ඒ ජාතික ආරක්ෂක විධිවිධාන නිර්මාණය කරන්නට ඕන. වර්තමාන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි වෙනස් කිරීම අපේ යුතුයකමක්ව පවතින. ඒ වගේම ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන ඒ ආයතනත් සමග අපි කුළුල් සංවාදයකට ප්‍රවේශ වෙන්නට ඕන. මොකද දිනෙන් දින ගුණාත්මක භාවයෙන් ඉහළ යන ජන සමාජය උසස් මානව අයිතිවාසිකම් ඉලක්ක කරා යන්නට කටයුතු කරන්නට ඕන. භාෂණයේ නිදහස අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක අපි අනිවාර්යයෙන්ම වෙනස් කරලා මාධ්‍ය නිදහසට සමාජ මාධ්‍ය නිදහසට අපි ඉඩ දෙන්නට ඕන. නීති රේති රෙගුලාසි මගින් රජයක් ඒවා පාලනය කරන්නට කටයුතු කරන්න හොඳ නැහැ. එලෙසම අපි විශ්වාස කරනවා මාධ්‍ය ශාස්ත්‍රයත් වගකීමින් යුක්තව ස්වයං නියාමනයකට යොමු වෙලා විධිමත් පිරිසිදු මාධ්‍ය ප්‍රචාරණයක නිරත වෙන්නට ඕන. ඒ වගේම කාන්තාවන් සහ දරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපි දැඩි පියවර සමාජයක් හැටියට ගන්නට ඕන. පාරිසරික අයිතීන් ආරක්ෂා කරන්නටත් අපි අප වෙන්නට ඕන. ඒ මන්ද පරිසරයෙන් ජීවිත සුරක්ෂා කරන්නට ලබා දෙන ඒ මහා වටිනාකම මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් අපි රැක ගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන. මේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ජනතා කේන්ද්‍රීය, ප්‍රජා කේන්ද්‍රීය ආර්ථික සවි බල ගැන්වීමකට අපි මුල් තැන දෙන්නට ඕන. people based, community based economic empowerment. ආර්ථිකයේ සවි බල ගැන්වීම තුළ සත්‍ය වශයෙන්ම ජනතාවගේ මානව අයිතියත් සුරක්ෂා වෙනවා. ඒ වගේම යුක්තිය, සාධාරණත්වය, සංහිඳියාව, සහෝදරත්වය ප්‍රගුණ කෙරෙන නීති රාමුවකට, සමාජ රටාවකට අපි රටක් හැටියට ප්‍රවේශ වීම අතිශයින්ම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නට කැමතියි. ජාත්‍යන්තර
මානව අයිතිවාසිකම් සංවිධානය හරහා මේ උසස් මානව හිමිකම් ඉලක්ක සපුරා ගැනීම අතිශය වැදගත් වෙනවා. මේ මොහොතේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ගෞරවනීය මහා සංඝරත්නය, ගෞරවනීය මෙහෙණින් වහන්සේලා, ඒ වගේම සෙසු ආගමික නායක කාරකාදීන්, පූජකවරුන්, ඒ වගේම සිවිල් සමාජය නියෝජනය කරන ඔබ සියලු දෙනා පැහැදිලිවම පුද්ගලයෙක් සතු පූජනීය අයිතිය රැක ගැනීමේ, ආරක්ෂා කර ගැනීමේ මහ පොළොවේ ක්‍රියාකාරීන් බවට අද ප්‍රතිනිර්මාණය වෙනවා. ඊ타ත්ම අවංකව, විනිවිද භාවයෙන් යුක්තව, නිර්ව්‍යාජව, පාරිදෘශ්‍ය ස්වභාවයකින් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ඒ මහා වගකීම, ඒ උතුම් මිනිස් යුතුකම ඉෂ්ට සිද්ධ කරන්නට ඔබ සැමට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා. ඊ타ත්ම කෙටි කාලයක් තුළ කඩා වැටී තිබෙන අපේ දේශය, අපේ මාතෘ භූමිය ජනතා ශක්තිය තුළින් නැවතත් වරක් ශක්තිමත් වන්නට, අභිමානවත්, සමෘද්ධිමත්, සෞභාග්‍ය සම්පන්න මානව අයිතිවාසිකම් සුරකින රටක් බවට ප්‍රතිනිර්මාණය වන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි. වණක්කම්. අස්ලාමු අලයිකුම්. දෙවි පිහිට. මානව හිමිකම් ගැන කතා කරනකොට පොලිස් නිලධාරියා කියන්නේ ඉතාමත් ඍජුවම කතා කරන, ඍජුවම සම්බන්ධ වෙන නිලධාරියෙක් සහ ඒ වගේම ආයතනයක්. ඉතින් ඔබ දකිනවා ඇති බොහෝ වෙලාවට මේ මානව හිමිකම් කඩවීම, මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව වැඩිපුරම නඩු පැවරෙන්නේ සහ ඒවට මුහුණ දෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ පොලිස් නිලධාරීන්ට. මොකද විශේෂයෙන් අත්අඩංගුවට ගැනීම වැනි දේවල්, රඳවා ගැනීම වගේ දේවල්. ඒ නිසා පසුගිය කාල සීමාව තුළ අපි පොලිස් නිලධාරීන්ට විශේෂයෙන්ම මානව හිමිකම්, ඒ වගේම අඩු අවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පිළිබඳව විශේෂ පුහුණු වීම වැඩසටහන් අපි ලබා දීලා යම්කිසි කාල සීමාවකට හිටියට වඩා හොඳ තත්වයකට නිලධාරීන් අපි අද වෙනකොට ගෙනහලා තියෙනවා. ඉතින් මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයත් මම දැන් කතා කරා නීති උපදේශකතුමත් එක්ක. එතුමා සඳහන් කරේ දැන් මෙතන රාජ්‍යීය නිලධාරීන්, ඒ වගේම නීතිඥවරුන්, දැන් ගරුතර ස්වාමීන් වහන්සේලා, මම හිතන්නේ මේ පොණ සංඛ්‍යාවක් මානව හිමිකම් සම්බන්ධව මේ අධ්‍යයනය කළා මම මේ ප්‍රථම වතාවට දැක්කේ. ඉතින් ඒ විශාල ක්ෂේත්‍රයක් ආවරණය වන ආකාරයට මේ මානව හිමිකම් පිළිබඳ යම්කිසි පාඨමාලාවක් හදාරලා ඒ පිළිබඳ මූලික අවබෝධයක් ලබාගෙන කටයුතු කරන පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා මේ පුහුණු වීම හරහා. ඉතින් මම හිතනවා ඒක ඉතාම වැදගත් වෙයි කියලා. මොකද ලෝකයේ බිහි වෙච්ච කාලේදී ලෝකයේ මේ මානවයාගේ විකාශනයත් එක්ක එක්තරා අවස්ථාවල අපි දන්නවා අපි මිනිස්සු වහල් වෙළඳාමත් ලෝකේ තිබුණා. මිනිස්සු විකුණුණා.
වහල්ලු විදියට. එහෙම ඇවිල්ලා ලෝකයේ මේවට එරෙහිව මිනිස්සු කටයුතු කළා. ඒක ලොකු ඉතිහාසයක් නේ අපිට දෙන්නේ. ඒ ඉතිහාසෙත් එක කටයුතු කළා යම් ඇති වෙච්චි විප්ලව හරහා විවිධ සමාජ විපර්යාසයන් හරහා මිනිසුන්ගේ ඉල්ලා හිටපු අයිතිවාසිකම් විටින් විට මිනිසුන්ට ලැබිලා තියෙනවා. ඒවා එකෙන් වර්ධනය වෙලා ආපු එක්තරා අවස්ථාවක අවධියක තමයි අපි මේ අවධිය තමයි පසු කරමින් ඉන්නේ. මොකද මිනිස්සෙක් වුණොත් මිනිස්සුන්ට විතරක් නෙවෙයි අයිතිවාසිකම් තියෙන්නේ. ඇත්තටම සතෙක් වුණත් නැත්නම් මම හිතා පරිසරය වුණත් අපි හැම දෙයක්ම ඒවා අපේ අයිතියෙන් විදිහට අපි රැකගන්න දැනගන්න ඕන. ඉතින් අපිට තියෙන අඩුවක් තමයි අපේ නීතිය තුළ ජීවත් වීමේ අයිතිය කියන එක අපේ අයිතියක් විදිහට සඳහන් වෙලා නැහැ. නමුත් ඉන්දියාවේ ඒක නීතියක් විදිහට තියෙනවා. විශේෂයෙන් අපි මූලික අයිතිවාසිකම් වල අනිත් සියලුම දේවල් තියෙනවා. සාමකාමීව රැස්වීම ඇතුළු සියලුම දේවල් තියෙනවා. කතා කිරීම ඇතුළු සියලුම මූලික අයිතිවාසිකම් ටික තියෙනවා. නමුත් අපි ජීවත් වීම කියන කාරණය මම හිතනවා මේ නීතියට ඇතුළු යුතු තත්ත්වයක්. ඉතින් මේ වගේ පිරිසක් දැනුවත් වෙනකොට කාලයක් තිස්සේ මේවා පිළිබඳ දැනුවත් වීම තුළ එකක් සමාජය දැනුවත් වෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ විතරක් නෙවෙයි අපේ මූලික නීතිය පිළිබඳව දැන් අද උදෑසන මම උගන්වන සංස්ථාවේ වැඩසටහනකට කතා සම්බන්ධ වෙනකොට මම කියපු කාරණයක් තමයි අපේ රටේ සිවිල් සමාජය පවතින නීතීන් පිළිබඳ දන්නේ නැහැ. දන්නේ නැති නිසාම සමහරලාට අනවශ්‍ය ප්‍රශ්න වලට යොමු වෙනවා, ගොදුරු වෙනවා. ඒකට හේතුව ඒ කාරණේ දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒක කොතනින්ද කෙරෙන්නේ? කොතනින්ද ඒ කටයුත්ත ඉෂ්ට වෙන්න තියෙන ආයතනය කුමක්ද? එහෙම නැත්නම් ඒ වගකීම දරන ආයතනය කුමක්ද? අඩු ගානේ ඒ නීතියේ පැවරුම කාටද තියෙන්නේ කියලාත් බොහෝ සිවිල් සමාජය දන්නේ නැති. මේ සිවිල් සමාජය දැනුවත් වීම ඇත්තටම මෙවැනි වැඩසටහන් හරහා සිද්ධ වෙනවා. සිවිල් සමාජය දැනුවත් වීම තමයි වැදගත්. එතකොට තමයි අම්කිසි කාරණයක් විශ්ලේෂණය කරලා තීරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය දෙයට කිපෙන්නේ නැහැ. මොකද නීතිය දන්නවා. නීතිය කොතනද මේක තියෙන්නේ? මොකද නීතිය තත්ත්වය. ඒ අනුව කටයුතු කරාම ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක නොදැනුවත් වුණාම අපි තැන් වල කතා කරනවා. ඒවෙන් තව ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට ඒවට එරෙහිව කටයුතු කරනවා. නමුත් හරියට බැලුවොත් ඒක දැන් උදාහරණයකට මට මතකයි අර පොඩි සිද්ධියක් අර සෝෂල් මීඩියා වල ගියා. අර වාහනේ පෙට්‍රල් නැති වුණාම දැන් ඒ වගේ ගොඩක් තියෙනවා. වාහනේ පෙට්‍රල් නැති වුණා කියලා ඒකට පොලිස් නිලධාරියෙකුට දඩ කොලයක් දෙන්න පුළුවන්ද කියලා කොල්ලු පිටිය හන්දියේ අතර වෙච්ච ත්‍රිවිල් රතරේ දුරේ ප්‍රශ්න කළා. ඒක සමාජ මාධ්‍ය වල දාලා තුණා. මෙහෙම පොලිසියක් තමයි ලංකාවේ තියෙන්නේ. වාහනේ තෙල් නැතුව ගියාම වාහනේ පාර නැතර වුණාම මේ දඬුවමක් දෙන්නේ කියලා. ඒ තියෙන නීතිය පිළිබඳව නොදැනීම. ඒ නිසා දැන් කෙනෙක් බැලුව ගමන් හිතනවා ඇත්ත තමයි මිනිස්සුගේ වාහනේ තෙල් නැතුව නැතර වුණාමත් එහෙම දඩ කොලයක් දෙන එක දෙන්න පුළුවන්ද? නමුත් නීතිය එක නෙමෙයි. අන්න ඒකයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා නිකන් අනවශ්‍ය ආකාරයකට සමාජයට මතවාද ඇති වෙනවා ගැන අවබෝධයක් නැති වුණාම. ඒ නිසා එතන ඔබතුමාලා මම සන්තෝෂ වෙනවා. රජයේ නිලධාරීන් විදිහට විශේෂයෙන් වැඩිහිටි පිරිසක් මට දකින්න පුළුවන් තරුණ පිරිසකට වඩා මේ මගේ ඉදිරියේ. ඉතින් ඒ පිරිස සමාජය දැන් ඔබ මේක අරගෙන ගිහිල්ලා දැනුවත් කළා. තව සමාජයේ පිරිසකුත් මේ හරහා දැනුවත් වෙන එක ඉතාම හොඳ දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි තව දෙයක් තේරුම් ගන්න ඕන. මූලික අයිතිවාසිකම් වල තියෙන්නේ ටිකයි. මූලික ටික විතරයි. නමුත් ඊට අමතරව දැන් අපි මේ පෞද්ගලික අංශය ගත්තොත් ඒ පෞද්ගලික ආයතන වලින් පෞද්ගලික අංශයෙන් මිනිසුන්ට සමහර වෙලාවට මේ තමන්ගේ වගකීම් ඉෂ්ට කරනකොට සිදුවෙන බොහෝ නොගැලපීම් තියෙනවා. උදාහරණයක් විදිහට පෞද්ගලික අංශයේ ආයතනයක් එක්ක අපි සමහරට ගිවිසුමක් වගේ දෙයක් අත්සන් කරනකොට සමහරට ගිවිසුමේ තියෙන්නේ සම්පූර්ණ එකක ඉංග්‍රීසි භාෂාව විතරමයි. ඒක සමහරට කියවන්න බැරි චූටි අකුරකින් තියෙන. ඉතින් සමහරට ගිවිසුම අත්සන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ගිවිසුමේ භාෂාවෙන් විතරයි තියෙන්නේ. ඉතින් එහෙම ගිවිසුම් එක්ක කටයුතු කරන දැන් මොබයිල් සිම් එකක් ගත්තත් ඒ ඇග්‍රීමන්ට් එකත් ඒ විතරට එන්නේ. දැන් ඒ වගේ ඒ විතරක් නෙමෙයි මම පොඩි උදාහරණයකට කිව්වේ. ඒ නිසා මෙන්න මේ හැම දෙයක්ම කියන්නේ අපිට මානව අයිතිවාසිකම් කියන එක මූලික අයිතිවාසිකම් කියන එක මේ රජයේ ආයතනත් එක්ක රජයේ විසින් මේක රකින්න ඕන කියන එක තමයි නීතියේ තියෙන්නේ. නමුත් ඒ වුණත් අපි කටයුතු කරනකොට තේරුම් ගන්න ඕන හැම මිනිහෙකුට හැම පුද්ගලයෙකුටම යම්කිසි කාරණයක් සම්බන්ධව ජීවත් වීමේ අයිතියත් එක්ක බොහෝ අයිතීන් තියෙනවා. ඒ නිසා අපි මේ නීතියේ නැති කාරණයකදී වුණත් පුද්ගලයාගේ අයිතිය සහ ඒ ගෞරවය
රකින්න අපි කටයුතු කරන්න ඕන. අපි ළඟ යම් යම් ඊගෝස් තියෙනවා නම් යම් තියෙනවා නම් අපිට අපේ තියෙන මනසේ රඳවාගත්තු යම් දේවල් නිසා බොහෝ මිනිසුන්ට අකටයුතුකම් සිද්ධ වෙනවා. යම් ඒක බොහෝ ආයතනවල රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, සමහර වෘත්තීන් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය මහජනතාවට සමහරට ඒ කියන්නේ නොදැන ඉන්න පිරිස වලට යම් අපහසුතාවයන් වලට කරදරයන්ට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ නිසා අපි ඒ දික් කල්පනා කරනවා අපි පාඨමාලාවක් හැදුවා විතරක් නෙවෙයි. අපි මේක ඉගෙන ගත්තා විතරක් නෙවෙයි. අපි කොහොමද සමාජයට මේක ක්‍රියාශීලීව මේකට දායක වෙන්නේ? මිනිස්සු දැනුවත් කරනවා වගේම අපේ කාර්යයට කොන්නකොටත් කොහොමද අපි ඒ කාර්යය කරන්න ඕන අනිත් මිනිස්යාගේ අයිතිවාසිකම රැකෙන විදිහට කියලා.
සසීන්ද්‍රජිත් සමීප මේ මොහොතේ බටලන්ද වදකාගාරය මානව හිමිකම් කඩවීම ශ්‍රී ලංකාවේ උණුසුම්ම මාතෘකාව වී ඇති මොහොතක මානව හිමිකම් රකින්නේ කෙසේද කියන මාතෘකාවෙන් දේශනයක් කරන්න මට ආරාධනා කිරීම පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට මගේ ප්‍රණාමය මුලින්ම පුද කරනවා. ඇත්තෙන්ම මානව හිමිකම් රැක ගැනීම සඳහා අපට තිබෙන හොඳම ක්‍රමය මානව හිමිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. Tamanට මෙවැනි හිමිකමක් තිබෙනවා කියන එක දන්නේ නැති කෙනෙකුට ඒක රැක ගැනීම වෙනුවෙන් සටන් කරන්න කෙනෙක්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් හිතන්න අපේ මේ ස්වාමින් වහන්සේලා මෙතන ඉන්න නිසා ඒ වගේ උදාහරණයක් ගන්න හිතුවා. ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා මත්පැන් වල ආදීනව දේශනා කරමින් මත්පැන් වලින් ඇබ්බැහිවන් මුදවා ගන්න බණ කියන ස්වාමින් වහන්සේ කෙනෙක්. දැන් මේ ස්වාමින් වහන්සේව ගමට ගෙනල්ලා බණක් කියන්න ගමේ තරුණයෝ සංවිධානය වෙනවා. කවුද මේකෙන් වඩාත්ම කලබලයටපත් වෙන්නේ? ගමේ කසිප්පු මුදලාලි. ඇයි? තමන්ගේ ගමේ ඉන්න කසිප්පු බොන අය කසිප්පු බොන එක අතෑරියොත් තමන්ගේ ව්‍යාපාරය ඉවරයි. දැන් මේ තරුණයෝ ධර්මදේශනයේට පිට්ටනිය සූදානම් කරන අතරේ කසිප්පු මුදලාලි එනවා එතනට. ඇවිල්ලා කියනවා වහාමෝක නතර කරන්න. තරුණයෝ බෑ කියනවා. ඊට පස්සේ කසිප්පු මුදලාලි තර්ජනය කරනවා. තරුණයෝ තර්ජනය ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩේ කරනවා. කසිප්පු මුදලාලිත් එක්ක ආපු මැරියෝ ටික අර තරුණයන්ට ගහලා පිට්ටනියෙන් පන්න ගන්නවා. දැන් මෙතන මානව හිමිකම් කඩවීමක් තියෙනවද? එකක් දෙකක් නෙවෙයි ගණනාවක් තියෙනවා. මුලින්ම තමන් කැමති ආගමක් ඇදහිීමේ නිදහසට බාධා කරලා තියෙනවා. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බණ කඩාකප්පල් කරලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආගමික කටයුත්තක් ප්‍රසිද්ධියේ කිරීමට තියෙන අයිතියත් මානව හිමිකමක්. කණ්ඩායමක් විදිහට සාමූහිකව ආගම ඇදීමේ අයිතියත් මානව හිමිකමක්. ඒකත් උදුරගෙන තියෙනවා. සාමකාමීව රැස්වීමේ නිදහස ඒකත් කසිප්පු මුදලාලි උදුරගෙන තියෙනවා. ඒ වගේම තමන් කැමති කෙනෙක් ඇසුරු කරන්න තමන්ගේ යාළුවෝ කණ්ඩායමක් එකට එකතු වෙලා හිටියේ. තමන් කැමති කෙනෙක් ඇසුරු කිරීමත් මානව හිමිකමක්. දැන් මෙවැනි මානව හිමිකම් ගණනාවක් කසිප්පු මුදලාලි අතින් කඩ වුණා කියලා දැනගන්න නම් අපි අපේ මානව හිමිකම් කියන්නේ මොකක්ද කියන එක ගැන දැනගෙන අවබෝධයෙන් ඉන්න ඕනි. මානව හිමිකම් කියන්නේ මොනවද? සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කියවනක් තිබෙනවා. ඔබේ බස්තම කරකැවීමේ අයිතිය අනිත් පුද්ගලයාගේ නාසයේ ගාවින් කෙලවර වේ. මොකද්ද මේ කියන්නේ? ඔබේ බස්තම ඔබට කැමති ආකාරයට නිදාසේ කරකවන්න පුළුවන්. හැබැයි වෙනත් කෙනෙකුට බාධාවක් වෙන ආකාරයෙන් ඒක කරන්න බෑ. වෙන කෙනෙකුට බාධාවක් වෙන්නේ කොතනද? එතන ඔබේ නිදාස සීමා වෙනවා. ඒ කියන්නේ ඔබේ නිදාස භුක්ති විඳිය යුත්තේ අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු කරමින් අන් අයගේ අයිතිවාසිකම් පිළිගනිමින්. එතකොට මේ මානව හිමිකම් පිළිබඳ
ඉස්සල්ලාම අපිට දැනගන්න ලැබෙන්නේ නීතියෙන් නෙවෙයි ධර්මයෙන්. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා මට වඩා හොඳට මෙතන වැඩම කරලා ඉන්න ස්වාමින් වහන්සේලා දන්නවා ඇති. ආහාර නිද්‍රා බය මෛතුනම් කියලා. ඒ ශ්ලෝකයෙන් කියන්නේ ආහාර ගැනීම නැත්තම් කුසගින්න නිදා ගැනීම බියටපත් වීම කාම ආශාව කියන එක තිරිසනාටත් මිනිසාටත් පොදුයි. එහෙනම් මිනිසා තිරිසනාගෙන් වෙන් කරන්නේ ධර්මයයි. ධර්මයේ නොමැති තැන මිනිසා තිරිසනාත් අතර වෙනසක් නැහැ කියලා. අපිට මුලින්ම මානව හිමිකම් ඉගෙන ගන්න මානව හිමිකම් රකින්න ඉගැන්නුවේ ධර්මයෙන්. බුදුදාමේන පන්සල් වගේම කිතුණු දාමේන දසපනතේ අපිව පොළඹවන්නේ අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අනිත් මිනිසුන් මරන්න එපා කියද්දි අනිත් මිනිසුන්ගේ දෙයක් සොරකම් කරන්න එපා කියද්දි අන් අය බොරු කියලා රවට්ටන්න එපා කියද්දි ධර්මය උත්සාහ කළා තියෙන්නේ අපලවා අන් අයගේ අයිතිවාසිකම් රැකගන්න. ධර්මය රටින් රටට වෙනස්, ආගමෙන් ආගමට වෙනස්, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. ඒ නිසාම මානව හිමිකම් පිළිබඳ හැම රටකටම තිබුණේ තමන්ගේ ආවේනික වූ අදහස්. පොදු පිළිගැනීමක් තිබුණේ නැහැ. මේ නිසා තමයි 1948 එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් සම්මත කරගත්තේ. ඒ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ප්‍රධාන මානව හිමිකම් 30ක් හඳුනගෙන තියෙනවා. හැබැයි මේ 30 හඳුනගෙන තිබුණාට මුළු ලෝකෙම එකතු වෙලා මෙහෙම 30ක් තියෙනවායි කියලා පිළිගත්තට ඒක ඒ රටවල ක්‍රියාත්මක වෙන බවට වගකීමක් තිබුණේ නැහැ. යම් කිසි රටක් තමන්ගේ රටේ නීතියෙන් මානව හිමිකමක් පිළිගන්නවා නම් මානව හිමිකම අපි පිළි අරන් තියෙනවා ප්‍රධාන හිමිකම් 30ක්. ඒකේ අනු හිමිකම් ගණනාවක් තියෙනවා. හැබැයි ඒක අපේ රටේ නීතියෙන් පිළිගැනීමට ලක් කරනවා නම් අන්න ඒ මානව හිමිකම මූලික මිනිස් අයිතිවාසිකමක් වෙනවා. අර කට්ටිය කියනවනේ FR කියලා. මූලික මිනිස් අයිතිවාසිකම්. මොකක් හරි මානව හිමිකමක් නීතියෙන් පිළිගැනීමට ලක් වෙලා තියෙනවා නම් අන්න ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් වෙනවා. අපේ රටේ ඉස්සලා මේක සිද්ධ වුණේ 1972 බිහි වෙච්ච පළමු ජනරජ ව්‍යවස්ථාවේ. මොනවද මූලික මිනිස් අයිතිවාසිකම් කියලා ඒ ව්‍යවස්ථාවේ සඳහන් වුණා. හැබැයි ඒකේ අඩුපාඩුවක් තිබුණා. අපේ අයිතිවාසිකම් ටික කියලා තියෙනවා. හැබැයි ආණ්ඩුව අතින් මේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ වුණොත් කොහොමද ඒකට පිළියමක් යොදන්නේ කාටද පැමිණිලි කරන්න කියන එක තිබ්බේ නැහැ. දැන් මේ මූලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ ආණ්ඩුවක් විසින් නීතියෙන් පිළි අරන් තියෙන. ඒතර ඒවා ආණ්ඩුව කඩ කරොත් මිනිස්සු මොකද කරන්නේ? අවාසනාවට අපේ 72 ව්‍යවස්ථාවේ ඒ ගැන මුකුත්ම කියලා තිබ්බේ නැහැ. 78 ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකම්. ඊළඟට තියෙනවා ඒවා කඩ කරොත් ආණ්ඩුවකම දේශපාලකයෝ ඉන්නවා. ජනාධිපතිතුමාගේ ඉඳන් ගමේ ඉන්න ග්‍රාම නිලධාරී දක්වා සියලුම දෙනා ආණ්ඩුව. ජනාධිපති කඩ කළත් ඒ වගේම ග්‍රාම නිලධාරී කඩ කරත් ඔන්න අපිට දැන් අවස්ථාව තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගහන්න පුළුවන්. මට මෙන්න මෙහෙම කළා නඩුව අහලා සහනයක් සලසන්න මට වන්දි ගෙවන්න. එතකොට සාමාන්‍ය ජනාධිපතිතුමාට විරුද්ධව නඩු දාන්න බෑ කියලා අපි අහලා තියෙන්නේ. මුක්තිය තියෙනවා කියලානේ. හැබැයි ජනාධිපතිතුමා වුණත් මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ කළොත් එතුමට එරෙහිවත් අපිට නඩු දාන්න පුළුවන්. මොනවද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික මිනිස් අයිතිවාසිකම්? 10 වෙනි වගන්තියෙන් කියනවා අපි කැමැති ආගමක් අදහන්න පුළුවන්. ආගමක් විතරක් නෙවෙයි කැමැති විශ්වාසයක් දරා ගන්න පුළුවන්. කෙනෙක් තමන් විශ්වාස කරනවා කුරුසයක් පැලඳීම මගේ ආරක්ෂාවට හේතු වෙනවා කියලා. තව කෙනෙක් හිතනවා මං සුරයක් දාන්න ඕනි.
තව කෙනෙක් හිතන අතේ රතු නූලක් සුදු නූලක් ගැට ගහ ගන්න ඕනේ. ඒ තම තමන්ගේ විශ්වාස. ඒවට පරිභව කරන්න, ඒවා ප්‍රතික්ෂේප කරන්න වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. තමන් කැමති දෙයක් විශ්වාස කරන්න සෑම පුද්ගලයෙකුටම අයිතියක් තියෙනවා. ඒ වගේම 11 වෙනි වගන්තියෙන් කියනවා ඒක ඊටාම වැදගත් වගන්තියක්. කිසිම තැනැත්තෙක් වද හිංසාවලට ලක් කරන්න බෑ. ඒ වගේම අවමානයට පත් කරන්න බෑ. වද හිංසා විතරක් නෙවෙයි සමාජයේ ඉදිරියේ අවමානයට ලක් කරන්නත් ආණ්ඩුවේ නිලධරයෙකුට බෑයි කියන එක තමයි 11 වෙනි වගන්තියෙන් කියන්නේ. ඔය 11 වෙනි වගන්තියේ කඩ කළා කියලා වැඩියෙන්ම චෝදනා ලබන්නේ අපේ පොලිස් නිලධාරි මහත්තුරු. මොකද ජනප්‍රිය කතාවක් තියෙන මං හිතන්නේ මේක විහිළුවට හදපු කතාවක් වෙන්න ඕනි. කතාවට කියන්නේ නම් ඇත්තටම වෙච්ච දෙයක් විදියට අපේ පොලිස් නිලධාරීන් ජාත්‍යන්තර පොලිස් පුහුණුවකට ගියාලු. පුහුණුව දීලා ප්‍රායෝගික වැඩක් විදියට බාර දුන්නලු මේ පොලිස් නිලධාරීන්ට එංගලන්තයේදී කැලේට ගිහිල්ලා නරියෙක් අල්ලගෙන එන්න කියලා. දැන් ඔන්න පොලිස් නිලධාරීන් කැලේ පීරගෙන නරි හොයනවා අල්ලගන්න. අනිත් රටවල නිලධාරීන් නරි හොයාගෙන කැලේ පීරද්දී අපේ පොලිස් නිලධාරියාට හමු වුණා ඉස්සලාම හාවෙක්. දැන් මොකද පොලිස් නිලධාරියා කරේ? හාවා Taman නරියෙක් කියලා පිළිගන්නතුරු පහර දුන්නා. ඊට පස්සේ හාව අරන් ගිහලා ඉදිරිපත් කරා මෙන්න නරියෙක්. මේක සිනාවිය යුතු කාරණයක් නෙවෙයි. අපේ රටේ පොලිසිය තුල සුලභව වෙන කාරණයක්. අපරාධකාරයා අල්ලගන්න ලොකු පීඩනයක් මාධ්‍ය වලින් එල්ල කරනකොට පොලිසිය මොකද කරන්නේ? කවුරු හරි අල්ලගෙන යනවා අනන්ත වද වේදනාවලට ලක් කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තවදුරටත් වද වේදනා දරා ගන්න බැරි වුණාම නොකල වරදක් Taman පිළිගන්නවා. හොඳම උදාහරණේ ගම්පා දිස්ත්‍රික්කේ පුංචි දියණියක් සේයා සෙව්මිනි. මේ දියණිය දූෂණය කරලා මරලා දැම්මා. දැන් මාධ්‍ය වලින් ලොකු කතාවක්. පොලිසියෙන් හැමදාම වුණ කෝ ඇල්ලුවද දූෂකයා. ටික දවසක් යද්දි කියනවා අපි අල්ලගත්ත දූෂකයා කොණ්ඩයා කියලා එක්කෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔව් සිරගත කරනවා. නඩුව විභාග කරගෙන යද්දි DNA පරීක්ෂාව කරාම අර දැරියගේ සිරුරෙන් හොයාගත්ත දූෂකයාගේ DNA සහ මේ කොණ්ඩයාගේ DNA සම වෙන්නේ නැහැ. උසාවියේ නියෝග කරන 71 අල්ලපන්. මේ කොණ්ඩයා නිදහස් කරන්න කලින් නඩුකාරතුමා අහනවා කොණ්ඩයාගෙන් ඔබ නොකල වරදක් කළාය කියලා ඇයි පිළිගත්තේ? මොකද කොණ්ඩයා කිව්වේ? අනේ ස්වාමීනි මාව CID එකට අරගෙන ගියා. පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඇවිල්ලා අරක්කු බෝතලයක් බිබි කොළපාට හෝස් පයිප් එකකින් මට මාරුවට 4 දෙනා අකණ්ඩව පහර දුන්නා. පැය 4-5ක් ගහනකොට මට මේක දරා ගන්න බැරි වුණා. අර හාවට වෙච්ච දෙයමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම දියණිය දූෂණය කරලා මරා දැම්මේ මමයි කියලා මම පිළිගන්න කැමති වුණා. ඊට පස්සේ පොලිසිය ලිව්ව ප්‍රකාශයකට මගේ අත්සන ගහගෙන අධිකරණයට ඉදිරිපත් කළා කියලා. අපි පහුගිය කාලේ දැක්කා අනුරාධපුරයේදී වෛද්‍යවරියක් දූෂණය කරලා ඊට පස්සේ කෙනෙක්ව අල්ලගත්තා. මම දැක්කා අපේ සමාජ මාධ්‍යවල දුවලා පුතාලා ඉතා උද්වේග කරව ලියනවා මේ නරුමයා එල්ලා මරන්න. මේ නරුමයා ආයුධ සොයන්න අරගෙන යන්න. මේකට කූමි කාලා මැරෙන්න සීනි දාලා වෙඩි තියන්න. ඔන්න ඔහොම සමාජ මාධ්‍යවල අපි නිතර දැක්කා. හැබැයි මේ අල්ලගත්තේ ඇත්ත දූෂකයාද කියන සාධාරණ ප්‍රශ්නෙත් මතුවෙනවා. ඇයි? මේ සැකකරුවා අධිකරණයේ කූඩුවේ නග්ගලා ඉන්නකොට ගුලි වෙලා ඇමරිලා ඉන්නේ. නඩුකාරතුමිය අහනවා මොකද ඔබ අපහසුතාවයකින් ඉන්නේ කියලා. එතකොට බොහොම අමාරුවෙන් වේදනාවෙන් කතා කරමින් සැකකරු කියනවා ස්වාමීනි මට හොඳටම පොලිසියෙන් පහර දුන්නා. ඒ මදිවට ගුද මාර්ගයෙන් පොල්ලක් ඇතුළත් කරා. මං දරා ගන්න බැරි වේදනාවකින් ඉන්නේ. ඒකයි මං හැකිල්ලා ඉන්නේ. මොකද වෛද්‍යවරුන් කිව්වා පසුදින උදේ 8 වෙන්න කලින් සැකකරුව අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පටන් ගන්නවා. සැකකරුව අත්අඩංගුවට ගන්නතුරු අකණ්ඩව අපි වැඩ වර්ජනේ. දැන් ඔන්න පොලිසියට පීඩනයක්.
දැන් ඉතින් නරියා හොයලා ඉන්න විදියක් නැහැ. අවුවෙන එකේ කල්ලලා මම නරියා කියන තුරු පාර දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සැකකරුත් අර කොණ්ඩයා වගේද හාවා වගේද කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. මේ මම කතා කරේ 11 වෙනි වගන්තියේ තේන මූලික අයිතිවාසිකම. වද හිංසාවලට ලක් නොවීමේ නිදහස පොලිස් නිලධාරීන් අතින් කඩවෙන හැටි. අනිකුත් නිලධාරීන් අතින් වැඩියෙන්ම කඩවෙන්නේ 12 වෙනි වගන්තිය. මොකද 12 වෙනි වගන්තිය කියන්නේ? නීතිය ඉදිරි අපි හැමෝම සමානයි. අපි හැමෝටම එක වගේ ආණ්ඩුව සලකන්න ඕනි. අපේ ජනවර්ගය, අපේ ආගම, අපේ භාෂාව, කුලය, රටේ ජීවත් වෙන ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂභාවය මේවා මත පක්ෂග්‍රාහී වෙන්න බෑ. විශේෂයෙන්ම කියනවා දරණ දේශපාලන මතය අනුව ආණ්ඩුව කෙනෙකුට වැඩියෙන් හෝ කෙනෙකුට අඩුවෙන් සලකන්න බෑ කියලා. දේශපාලකයෝ අතින් නිලධාරීන් අතින් වැඩියෙන්ම කඩ වෙන්නේ ওই වගන්තිය. අපි දන්නවා අධිකරණයේ වැඩියෙන්ම නඩු තියෙන්නේ මූලික අයිතිවාසිකම් නඩු තියෙන්නේ මේ වගන්තිය කැඩුව කියලා. ආණ්ඩුවට බඳව ගන්නකොට ආණ්ඩුවේ උසස් වීම දෙනකොට මාරු වීම දෙනකොට තමන්ගේ පක්ෂ කට්ටියට සලකන්න තමන්ගේ විරුද්ධවාදියාට හිරියර කරන්න රාජ්‍ය යාන්ත්‍රණය පෙළඹෙනවා. ඒ වගේම ටෙන්ඩරයක් දැම්මම තමන්ට සුදුසුකම් තිබුණත් වෙන කෙනෙක්ගෙන් පගාවක් අරගෙන ඒ ටෙන්ඩරේ දෙන එකත් මේ වගන්තිය උල්ලංඝනය කිරීමක්. එතකොට මම මේ වගන්තිය ගැන දිගින් දිගටම කියන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ මේ ගැන අපූර්වට තියෙනවා. මේ දවස්වල අර අපේ හිටපු ඇමතිතුමෙක් ඉන්නවා අනුරයාප ඇමතිතුමා නීතිඥවරයෙක් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් රෑ 11ට පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. ඒ නිසා ඕන කෙනෙකුට අවධානව තියෙන නිසා මේ 13 වෙනි වගන්තිය පොඩ්ඩක් කියන්නම්. පොලිසියෙන් ඇවිත් ඔබව අත්අඩංගුවට ගන්නවා නම් ඔබට ඔබේ ගෙදර ඉන්න අයට පොලිසිය කියන්න ඕනි ඇයි අත්අඩංගුවට ගන්නෙ? මොකද්ද කරලා තියෙන වරද? එහෙම නැතුව පොලිසියට හිතුනම අරගෙන ගිහිල්ලා කූඩුවට දාන්න බෑ. මොකද එහෙම දේවල් වෙනවා. දැන් මම මේ උසස්ම පොලිස් නිලධාරියෙක් මාත් එක්ක කිව්ව කතාවක්. එයා සහකාර පොලිස් අධිකාරිවරයෙක් වෙලා ඉන්න කාලේ තමන්ගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ඇමතිතුමෙක්ගේ හිතවතියක් පාක්ෂිකාවගේ ගෙදරට හොරු පැනලා. දැන් ඇමතිතුමා පැයෙන් පැයට කෝල් කරලා අහනවා හොරා ඇල්ලුවද කියලා. ඒතර සහකාර පොලිස් අධිකාරිත් දැන් බය වෙලා. පොලිස් ස්ථානාධිපතිට කතා කරලා කියනවා ඉක්මනින් හොරා අල්ලපන් නැත්තම් උඹටයි මටයි දෙන්නටම මාරු වීමක් ලැබෙන්න ඉඩ තියෙනවා. දැන් පැය 3ක් ගියා හොරාව අල්ලගත්ත OIC මහත්තයා අර ගෑනු කෙනා ගෙදරට එක්කන් ගිහිල්ලා හොරකම් කරු බඩු ටිකත් එක්කම ගෙනාවා. බඩු ටික එයාගේ කියලා පිළිගත්තා. හොරාව අත්අඩංගුවට අරන් ගිහිල්ලා රිමාන්ඩ් කෙරෙව්වා. ඇමතිතුමත් සතුටුයි පාක්ෂිකාවත් සතුටුයි. පස්සේ අර වැඩ ඔක්කොම ඉවර කරලා OIC මහත්තයා ඇවිල්ලා කියනවා අර ASP මහත්තයා අහන OIC මහත්තයන් කොහොමද මේ මෙච්චර ඉක්මනට හොරා ඇල්ලුවේ? එයා කියනවා මං අල්ලපු හොරෙක් නෑ සර්. මම ඒ ඇමතිතුමා කරදර කරන සර්ට කරදර කරන ඉඳ මං ගියා නෝනායි ගෙදරට. නැති වෙලා තියෙන්නේ නෝනා ගෙදර එන ගමන් සුපර් මාකට් එකට ගිහිල්ලා රුපියල් 15000ක බඩු අරන් ඇවිල්ලා තියෙනවා. ඒ බෑග් දෙක තමයි හොරා අරන් දුවලා තියෙන්නේ. වාසනාවට මං දැක්ක මේ සූඩ තියෙන රිසිට් එක. මම මොකද කරේ? ඒ කඩේට ගිහිල්ලා ඒ රිසිට් එකේ තිබ්බ බඩු ටික ගත්තා. ඊළඟ පාරේ හිටිය කුඩුකාරයෙක් අල්ලගෙන ජීප් එකට දාගත්තා. දාගෙන බඩු මල්ල ගිහින් දුන්නා නෝනා බොහොම සතුටු සිතින් කිව්වා අනේ මේ මගේ නැති වෙච්ච බඩු ටිකමයි. අල්ලගන්න කරපු මිනිහත් ඉන්නව කූඩුවේ. ජීප් එක ඇතුළට බල්ලා මේක තමයි එන්න ඇත්තේ කියලාත් කියනවා. ඊට පස්සේ OIC මහත්තයා කියනවා අනේ සර් මගේ පඩි සාක්කුවේ තිබ්බ සල්ලි ටික ඔක්කොම ගියා බඩු ටික ගන්න මට පොඩි ලෝන් එකක් දෙන්න පුළුවන්ද පඩි ගත්තම ගෙවන්න. ඔන්න ඔමයි හොරු අල්ලලා තියෙන්නේ. ඒ නිසා අත්අඩංගුවට ගනිද්දී අත්අඩංගුවට ගැනීමේ හේතුව දැන ගැනීම අපි හැමෝටම තියෙන අයිතිවාසිකම. නිර්පරාධ අත්අඩංගුවටපත් වෙලා කොණ්ඩයා වගේ නැත්තම් මේ
බඩු මල්ල හොරකම් කරු මිනිස්සයා වගේ හිරේ වැටෙන්න අපි කාටවත් හේතුවක් නැහැ. ඒ නිසා මම මේ කෙටියෙන් කීපයක් සඳහන් කරේ අද අපේ රටේ මානව හිමිකම් කඩ වෙනවා. හැම ආණ්ඩුවක් යටතේ මේක සිද්ධ වුණා. හැබැයි අදටත් අපේ පාසල් විෂය නිර්දේශයේ මානව හිමිකම් පිළිබඳ ඉගැන්වීමක් කරෙන්නේ නැහැ. එහෙම උගන්වන්න දේශපාලකයන් කැමති නැහැ. එහෙම උගන්වන්න නිලධාරීන් කැමති නැහැ. ඒවා ජනතාව දැනගත්තොත් දේශපාලකයන්ට නිලධාරීන්ට තමන්ට රිසිසේ රට පාලනය කරන්න බැරි වෙන නිසා ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දැනගත්තොත් තමන් කරන පක්ෂග්‍රාහී වැඩ කරන්න බැරි වෙන නිසා ඒ නිසා මේ සංවිධානය ඔබව දැනුම්වත් කළ මානව හිමිකම් පිළිබඳ ඔබ හරහා රටේ ජනතාව දැනුම්වත් කළා මානව හිමිකම් ගැන ජනතාව දැනුම්වත් කරන්න ජනතාවගේ මානව හිමිකම් රකින්න දරන වෑයමට මගේ ප්‍රණාමය පුද කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා ඔබේ මානව හිමිකම් සංවිධානයේ වගේම මානව හිමිකම් රකින්නට ඔබ දරන අදිෂ්ඨානය ජයෙන් ජයමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැමතෙම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.